රිදිරැක් වගේ තමයි ඔක්කොම ස්ටාර්ස්ලා ටික අද හම්බුණා වන් බයි වන් එක එක අය ආවා. ඉතින් අංගන කැලලක් වගේ ලයිෆ් එකේ තියෙනවා. Not even a hug, it's a kiss. ඒ ලයිෆ් ස්ටයිල් එක වෙනස්. I know. ඒකේ අනිත් පැත්ත බබාව දාලා මාස 3කට වැඩි කාලයක් ආවා. That I'm too social. මම දකින විදියට ලංකාවේ ගොඩක් ගහනවා ඒක පෙන්න. I feel lucky and So, Ishadi, welcome to Chit Chat with Kusha. hi. මම ඉෂාදි කියන කෙනාව මුලින් අඳුනලා දෙන්නේ නැහැ. මොකද ඔයා ඕන තරම් ඉන්ටර්වියුස් කරලා තියෙනවා. අද වෙනකොට හුඟක් අය ඔයා කවුද කියන එක දන්නවා. So let's start from the present, okay? Okay. So you have done that, said all about it. So we are going to start right from the present. Yes. Okay? So ඔයා title holder කෙනෙක්. And you were also the first runner, right? Mrs. World. In Mrs. World, the pageant. Ah. And you're an incredible dancer, a mother, and now a full-blown social media influencer. Yes. Which version of Ishadi do people misunderstand the most? ඔයා වැඩිපුරම misunderstand කරන්නේ අර කියපු ඒවායි මොන role එකේද? අම්මගේ රෝල් එකේ මං හිතන්නේ. යා. මොකද මගේ ලයිෆ් ස්ටයිල් එක වෙනස්. මොකද Okay. සාමාන්‍යයෙන් සමාජයේ දීලා තියෙනවනේ මවකට තැනක්. එතකොට මගේ ලයිෆ් ස්ටයිල් එක වෙනස්. පළවෙනි දේ තමයි මම කම්පිටිෂන් එකට බබාව දාලා මාස 3කට වැඩි කාලයක් ආවා. ඉතින් ඒ කාලය ඇතුළත ෆස්ට් මගේ වටේ ඉන්න අයගේ ජජ්මන්ට් එක මොකද අනිත් අය මම දන්නේ නැහනේ. ඔව්. ඉතින් මට ඒක ෆීල් වුණාට මේ මට කමක් නැහැ. Yeah. ඒනට වැඩිපුර මගේ වටේ ඉන්න අයගෙන් ඒ දැනෙච්ච දේ. සෝ මං හිතන්නේ ඒක තමයි. මොකද ගොඩක් අය හිතන්නේ මම ඒ මගේ රෝල් එකෙන් පැනලා යනවා කියලා. Okay. මගේ ඩ්‍රීම් එක කරා යද්දි මං එකෙන් ඒක මිස් වෙනවා කියන Yeah. එක. But ඔයා අද වෙනකොට ඒ එන negative feedbacks ඔයාට effect වෙනවද නැත්නම් you just like let it go? අද වෙනකොට. මං හිතන්නේ මගේ පර්සනැලිටි එකේ තියෙන දෙයක් Yeah. තමයි මට මං එච්චර දේවල් ගැන හිතන කෙනෙක් නෙමෙයි. ඒ හන්ද මට ඒක එච්චර ප්‍රශ්නයක් නැහැ. වෙන්නේ නැහැ. හැබැයි වෙන කෙනෙකුට මං හිතනවා මේ සමාජයෙන් එන ප්‍රෙෂර් එක ලොකු Yeah. අමාරුයි කියලා. So you grew up in Paris, and your energy, the vibe around you is very different. So අද වෙනකොට ලංකාවට ඔයාගේ මොකද අපි තැනක ජීවත් වෙනකොට ඒ කල්චර් එක, ඒ ට්‍රැඩිෂන් එක, ඒ ලයිෆ් ස්ටයිල් එකත් එක්කනේ අපි ජීවත් වෙන්නේ. එතකොට අපේ habits, manners ඔක්කොම it differs from where we are living, right? එතකොට ලංකාවට ඔයාගේ පරිෂියන් ලයිෆ් ස්ටයිල් එකත් එක්ක බලද්දී යාලට අමුතුම quality එක මොකක්ද? That I'm too social. Okay. මම හිතන්නේ මේ ලංකාවේ අය misunderstand කරගන්නවා ගොඩක් මේ when it comes to boys Yeah. especially ගොඩක් අර hack කරනවානේ අපි ෆ්‍රාන්ස් වල බදා ගන්නවා ඒ වගේ හරි Not even a hug, tactic. it's a kiss. Kiss, Yeah. and noisy one. Yeah. like, Yeah. I know. ඉතින් මම හිතන්නේ ඒක ඒගොල්ලන්ට අමාරුයි අර ෆිසිකල් Yes. එක මේ හරි තේරුම් ගන්නවා අමාරුයි Yeah. ඒ වගේ අනිත් එක මං හිතන්නේ ලංකාවේ පොඩි මතයක් තියෙනවා අපි ටිකක් කොහොමද ඒක කියන්නේ ටිකක් අපි කවුරු හරි කියලා හිතාගෙන ඉද්දි අපි හිතනවා අපිට තැනක් තියෙනවා කියලා. ඒ වගේම දෙයක් තියෙනවා මං ගොඩාක් අර සෝෂල් එහෙම ඉද්දි ඒගොල්ලන්ට පුරුදු නෑ. ගොඩක් අය කියනවා අනේ මං හිතුවේ නෑ ඔයාම කතා කරනවා. ඉතින් මට එහෙම කියද්දිත් අමුතුයි. මට හිතෙනවා Okay. ඇයි එහෙම කියන්නේ කියලා. ඒක තමයි දැන් ගොඩක් අර too social too touchy ඒ වගේ හින්දා. So the Sri Lankans are not fans of the bizu. බිසු. No, not fan of the bizu. Okay. Social media කියන tool එක ඔයාව හුඟක් ඒ කියන්නේ ඔයාව pageant එකකින් win කරත් එක්කම මං හිතන්නේ social media කියන platform tool එක තමයි ඔයාව හුඟක්ම මිනිස්සුන්ට ලං කරේ. ඒ කියන්නේ ඔයාව close කරේ. ඒ කියන්නේ ඔයාගේ lifestyle එක ඔයා කවුද කියන එක මිනිස්සුන් හුඟක් දැනගත්තේ social media කියන tool එක ඔයා හරියට පාවිච්චි කරපු හින්දා. එතකොට ඔයා හිතනවාද ඔයා මේ part of my life I intentionally මං කොයිම වෙලාවක social media එකට දෙන්නේ නැහැ කියලා එහෙම කොටසක් ඔයාගේ life එකේ තියනවාද? Like when you are like because you are also well known as an influencer. ඒතර ඔයා එහෙම හංගන කැලලක් ඔයාගේ life එකේ තියනවාද?
මං හිතන්නේ ඊට වැඩිය මං ඒකේ අනිත් පැත්ත මං සෝෂල් මීඩියා වල ඉඳලා ලංකාවට කම්පිටිෂන් ආපු එක ඒ හින්දා තමයි මාව ගොඩක් කතා බහට ලක් වුනේ. Okay. මොකද මං සෝෂල් මීඩියා වල ඉද්දි බ්‍රවුන් ස්කින් ගැන Yeah. මේකප් කරන්න කොහොමද බ්‍රවුන් ස්කින් වලට කියලා ෂෙයා කරලා මාව ගොඩක් අය ෆලෝ කරලා ඊට පස්සේ ලංකාවට ආවහම මං ඊට ඉස්සෙල්ලා සෝෂල් මීඩියා වල මාව අඳුරනවා. anyway ඊට පස්සේ ආවට පස්සේ තමයි මේ ඒ කතා බහ ලැක්ුණේ මේ කියන කෙනා මෙහි ඇවිල්ලා දැන් යනවා කියන එක. සෝෂල් මීඩියා වල මං හංගන අනිවාර්යෙන් ඉතින් අපේ ප්‍රයිවට් ලයිෆ් එකක් තියෙනවා. හැබැයි මං උවමනාවෙන් හංගනවා කියලා එහෙම දෙයක් නැහැ. මොකද මට එහෙම හංගන්න දෙයක්වත් නැහැ. මොකද anyway ඒක මගේ ලයිෆ් එක. මට ඕන ඩිසිෂන් ගන්න එක. ඒක මට සමහර ඒවා ප්‍රයිවට් තියෙනවා. මොකද මිනිස්සුන්ට තේරෙන්නේ නැත්තේ අපි සෝෂල් මීඩියා වල කොච්චර හිටියත් ස්ටෝරීස් දැම්මත් ඒ ස්ටෝරි එකක් කියන්නේ පැය 24ක විනාඩියක් විනාඩි දෙකක් වැඩිම වුණොත් විනාඩි 5ක් තියෙයි. TikTok එකක් අපි හැමදාම TikTok 3ක් දැම්මත් විනාඩියක් විනාඩි දෙකක් නේකට TikTok එකක් තියෙන. ඉතින් පොඩි කාලයක් තමයි අපේ ජීවිතේ ඒගොල්ලෝ දකින්නේ. අනිත් ඒවා ඔක්කොම ඒගොල්ලෝ හිතන දේවල්, මවා ගන්න දේවල්. ඉතින් මං හිතන්නේ අනිවාර්යයෙන් මගේ ප්‍රයිවට් ලයිෆ් එකේ දේවල් තියෙනවා. නේද මං ඕමනාවෙන් ප්‍රයිවට්ලි තියාගන්නවා කියලා එහෙම බය දෙයක් හරි මම දාන්නේ නෑම කියලා හිතන දෙයක් නෑ. Okay. And you're a performer by heart. Like a very well performer, dancer. So ඔයාට dance movement and expression කියන ඒ තුන ගත්තම ඔයා වැඩිපුරම confident මොන aspect of a aspect එකේද? Is it on stage or real life? මං හිතන්නේ anyway මම හරි මේ expressions මම කොහොමත් අර හැමදේම 100% hina වෙද්දී අයියෙන් hina වෙනවා. ඒ හැමදේම too much කියලා කියන්න පුළුවන්. dancing වලට මං එච්චරම මං හිතන විදිහට නෑ. මට ඊට වැඩිය මගේ face expressions වලට තමයි ගොඩක් අය කැමති. even මම මේ මිනාචි කරාමත් ගොඩක් අය අර naturally face expressions වලට තමයි ඉතින් ඒකින්ද තමයි මට ආසයි acting side එකට යන්න. මං හිතන්නේ මගේ සමහර expressions naturally එනවා තියෙනවා. So this make ඔයා already first ticket answer කරා, but if you want to go like deeper you can. Okay. Like being a mother and being glamorous at the same time, ඒ දෙක parallel යද්දි හුඟක් judgment එන දෙයක්. So how do you balance that one off? මම හිතන්නේ ඒක තමයි අමාරුම දේ. මොකද ගොඩක් වෙලාවට මේ තව ජීවිතයක් මැනේජ් කරනවා කියන්නේ හුමන් කෙනෙක්ව මැනේජ් කරනවා කියන්නේ ලේසි දෙයක් නෑ. නෙමේ ලොකු වෙද්දි ස්පෙෂලි අපි ගොඩක් හිතනවා පොඩි කාලේ තමයි අමාරු කියලා. ඇත්තටම නෑ. මොකද ලොකු වෙද්දි ඒගොල්ලන්ටත් ඉමෝෂන්ස් තේරෙනවා. ඒගොල්ලන්ටත් කතා කරන්න ඕනේ. ඒගොල්ලන්ටත් ඒගොල්ලන්ගේ ස්පේස් එක හැමතිස්සෙම ඉල්ලනවා. ඉතින් දැන් බබාට 5ක්. ඉතින් ඒක ලේසි නෑ. මොකද අපි ස්පෙෂලි ඉන්ඩිපෙන්ඩන්ට් woman කෙනෙක් වුණා මම මෙහෙ තනියෙන් ඉන්නේ. එතකොට මං ගැන හිතන ගමන් තව woman කෙනෙක් ගැන හිතන එකේ balance එක I don't know how I am doing. මටම සමහර වෙලාවට හිතෙනවා මං කොහොමද කරන්න කියලා. සමහර වෙලාවට හරිම මහන්සි වෙනාට මට සමාජයට පෙන්වන්න ඕනේ ඒ දේ අපිට කරන්න පුළුවන් කියලා. අම්මා කෙනෙක් වුණා කියලා අපි එතනින් කිසිම දෙයක් නතර වෙන්නේ මම දකින විදියට ලංකාවේ ගොඩක් ගැහණුවා ඒක පෙන්වනවා. අද මම දකින දෙයක් තමයි ගොඩක් තමන්ගේ ඩ්‍රීම් එකට මවක් වුණත් යනවා දකින්න. මට ඒක හරි. මොකද පිටරට හිටපු කෙනෙක් විදියට මම ඒ දේ ලංකාවේ දැක්කේ මට හිතෙනවා වාව්. මොකද අපිට කල්චර් එකේ ඒකේ නෑනේ. අපිට හැමදාම ඉගන්නුවේ ළමයා ඉස්කෝලේ යන්න කෑම හදන එක මෙන්න මේක තමයි හැමදාම අපිට කියන්නේ බඳින්න කියන එකනේ අපේ ඔළුවේ තියෙන්නේ. එනවා ඉතින් දැන් මම ගොඩක් දකින්න දෙයක් තමයි ගොඩක් අය බබාල හම්බුනාට පස්සේ ඉගෙන ගන්න යනවා. නැත්නම් පිටරට ගිහිල්ලා ජොබ් එකක් කරනවා. නැත්නම් ඒගොල්ලන්ගේ ඩ්‍රීම් වලට යනවා. I think that's a good thing. ඉතින් මට පුළුවන් විදිහට ඒක තමයි කරන්නේ. ඉතින් මං හිතන්නේ ළමයි කවදා හරි දවසක යනවා. යන්න දෙන්න ඕනේ අපි. එතකොට අපිට ඉතුරු වෙන්නේ අපි කරගත්ත දෙයක් සහ අපේ satisfaction එක විතරයි. ඉතින් ඒ හන්ද මං ගැන මං first හිතනවා. Okay. And world pageant එකෙන් පස්සේ ඔයාව මිනිස්සු දන්න ප්‍රමාණය හුඟක් වැඩි වුණා. එතකොට ඒ visibility එක ඔයාගේ හුඟක් වැඩි වුණා. එතකොට ඒකින් පස්සේ ඔයාගේ ඒ කියන්නේ ඔයාට ජීවිතේ වැඩි වුණේ personally ඔයාට opportunities ද ඔයාගේ opinions ද? මිනිසුන්ගේ ඔයාගේ opinion. opportunities. Opportunities. opinions ඉතින් මම දන්නේ නැහැ.
Yeah, කමෙන්ට් ඔයාගේ opinions වැඩි වුණාද like in different sectors of මේ both okay both ඒ කියන්නේ මේ ඇත්තටම මේ ඒත මේ කම්පිටිෂන් එකෙන් පස්සේ මං ඒ කියන්නේ පිටතින් ලංකාව දකින්න විදියක් තිබුණා ඊට Yeah. පස්සේ දැන් මට ඇත්තටම ගොඩක් ඔපචුනිටිස් හම්බුණා ඒක එතනට යන්න කලාවත් ඉන්දේ හැමදේම ඉතින් මං හිතන්නේ පිටරට ඉඳලා ආපු කෙනෙකුට ඒක මාර දෙයක් මං Yeah. ටීවී එකකින් බලලා ඒ දවස්වල මට මතකයි එහෙට ආවේ කැසට්ස් අපි ඔය රිදී රෑ ඒ දේවල් කැසට් Okay. වලින් බැලුවේ. ඉතින් ඒ දේවල් අපි ඔක්කොම ෆැමිලි ටයිම්. ඒවා ඉතින් මං අද සිරසේ 31st night dance කරා ඒ වගේ දේවල් කරාදී ඉතින් මං හිතනවා මං ඉස්සර අම්මිලත් එක්ක බලපු දේවල් මං අද අත්විඳිනවා. ඉතින් I feel lucky and it's like ගොඩාක් opportunities හම්බුණා ඒ වගේම ගොඩක් මිනිස්සු හම්බුණා. Yeah. I feel lucky. And what about ඔයාගේ ලංකාවේ තියෙන beauty standards ගැන මොනවද ඔයාගේ තියෙන opinion එක? මොකද you are like a very opposite person who's like going the other way side of the river, the opposite side of the river when everyone is going in one direction. Like oya proudly oyage brown skin එක, as you said, you were talking about it in social media, which gives very much empowerment to the younger generation who like is categorizing beauty standards in a very different way. ඔයා මොකක්ද ඔයාගේ තියෙන opinion එක about beauty standards in Sri Lanka? මම ඉන්නේ මෙහෙමයි අපි ඇත්තටම තේරුම් ගන්න ඕනේ ලංකාවේ අපි ඉන්නේ ගොඩක් ප්‍රිවිලේජ් මේ සෝෂල් පොඩි කට්ටියක් එක තමයි අපි මේ හැමදේම කරන්නේ. මොකද තව පාර්ට් එකක් තියෙනවා ලංකාවේ අපි කතා කරන්නේ අපි සමහරවිට දකින්නෙත් නැහැ. ගොඩාක් ඒ කියන්නේ এডুকেෂන් එකට ෆයිට් කරන අය ඒ කියන්නේ ලයිෆ් එකේ හරීම ස්ට්‍රගල් කරන අය. මම කියන්නේ මම මේ ප්‍රිවිලේජ් කට්ටිය ගැන කතා කරන්නේ. මම මේ ඉන්න කට්ටියත් එක්ක බලද්දී ඇත්තටම මාරම ලෙවල් එකක තියෙනවා ලංකාවේ බියුටි සයිඩ් එක. මේකප් ගැන තියෙන දැනුම, ෆැෂන් කියන ගැන ඒ ගැන තියෙන දැනුම, ෆැෂන් වීක් එක බලද්දී ඒ හැමදේම කියන්නේ මම හම්බෙන අය ගැන තැඳුම් එහෙම දකිද්දී ඒගොල්ලන්ගේ තියෙන නොලෙජ් එක ඒගොල්ලෝ මේකප් කරන ඉතින් hear ගැන හැමදේම ගැනම මට තේරෙනවා ලංකාව හොඳ තැනක තියෙනවා. මම හිතන්නේ ඉදිරියට ලංකාව හොඳ තැනකට එයි කියලාත් මම හිතනවා. ටික ටික දැන් මම ලංකාව රිප්‍රසන්ට් කළා. ඔයගොල්ලෝ වගේ මම හිතන්නේ ඩිසයිනර්ස් ලංකාව පිටරට රිප්‍රසන්ට් කරනවා. තව මොඩලින් සයිඩ් එකෙන් යයි කියලා මම හිතනවා ලංකාව හොඳ තැනකට එයි. මොකද ලංකාවේ මිනිස්සු මම once again මම මේ privilege මේ ඉන්න කට්ටිය ගැන කියන්නේ හොඳ තැනකට ලංකාව එයි කියලා මම හිතනවා. අනිත් එක මම හිතන්නේ ලංකාව ගැන ලංකාවට හරි ගොඩක් අය මේ බියුටි සයිට් එක ගැන හරි කන්සර්න්. කන දේවල් බොන දේවල් ඒවා ගැන කන්සර්න් කියලා මට තේරෙනවා මේ මං ආශ්‍රය කරන කට්ටිය. ඉතින් ඒක හොඳ දෙයක්. Okay. And then Paris කියන සිටි එක ඔයාට ස්ටයිල් කියන දේ කියලා දුන්නා. ලංකාව ඔයාට resilience කියලා දුන්නා. motherhood ඔයාට කියලා දුන්නේ මොකක්ද? හැමදේම මදර්හුඩ් කියන්නේ මගේ ජීවිතේ මං හිතන්නේ ගොඩක්ම මං ගැන මං ඉගෙන ගත්තේ එතනින් පස්සේ තමයි. මං කොහොමත් හරි කන්ෆිඩන්ට් කෙනෙක්. කන්ෆිඩන්ට් කියන්නේ මම කරන දේ මං 100% හැමතිස්සෙම කරනවා. මම මට ඕන දේ කියන්නේ කවුරුත් මම හිතන දෙයක් තමයි අපි කාත් එක්කවත් කම්පිටිෂන් එකක ඉන්න ඕනේ නැහැ. මොකද හැමෝටම හැමෝගෙම තැන තියෙනවා. එයාට ඒ දේ අයිති නම් දැන් අද මගේ ප්ලේස් එකට සබීනා යන්නේ. ඉතින් මං හිතන්නේ මායි සබීනායි කම්පෙයාර් වෙන්න ඕනෙත් නැහැ. මං එයාට එයාගේ තැන අනිවාර්යෙන් එයාට හැදෙනවා. එයාගේ බියුටි එක තියෙනවා. එයා හොඳ උගත් ගෑනු ළමෙක්. ඉතින් මම කියන්නේ වෙන කෙනෙක්, එයා කියන්නේ වෙන කෙනෙක්. එයාට මං කොච්චර චැලෙන්ජ් කරාත් එයාට මං කොච්චර ඉරිසියා කරත් එයා යන ගමන මං හැමතිස්සෙම කියන්නේ එයා යනවා. ඒක මට මේවා කරන්න බෑ. මම එතකොට අම්මා කෙනෙක් වෙලා ඉගෙන ගත්ත දෙයක් තමයි මට තියෙන ශක්තිය තව. ඉතින් ඒකෙන් පස්සේ මට හිතුණා මට එතනින් තමයි මං හිතුවා මට ලෝකෙම අදටත් මට හිතෙනවා. තව මට ලෝකේ තැනකට යන්න පුළුවන් කියන එක තියෙනවා. ඒ දේ මං ඉගෙන ගත්තේ අම්මා කෙනෙක් වුණාට පස්සේ. Hi, then I'm going to hit you with the last few questions. Okay. ඔයාගේ බබා කවදා හරි අවුරුදු 10කට පස්සේ let's say මේ ප්‍රෝග්‍රෑම් එක බැලුවොත් ඔයා මොකද්ද එයා මේකෙන් පික් කරගන්නවට කැමති පණිවිඩය? I'm gonna cry. ප්‍රෝග්‍රෑම් එකේ මං හිතන්නේ මට ඕනේ හොඳ ළමෙක් වෙන එක. Okay. මේ ඔයා අහපු ඒ ෆැෂන් ෆිසිකල් දේවල් හැමදේම it's temperament.
හැමදේම තියෙන. දැන් මට ඕනේ යාට ලයිෆ් එක්ස්පීරියන්ස් එකක් දෙන්න. මෙහෙ ඇවිල්ලා ඉගෙන ගන්න දේ මාරම ලයිෆ් එක්ස්පීරියන්ස් මිනිස්සුත් එක්ක යාට යා මාත් එක්ක හැම දෙයකටම යනවා ෂූටින්ග්ස් වලට යනවා. ඒ හැමදේම මෙයා මේ මිනිස්සුන්ගෙන් ඉගෙන ගන්න දේ මං හිතන්නේ යාට මාර වටිනවා. අපි ආයි එහෙයි එහෙ ගියාමත් එතකොට එයා ඉගෙන ගන්නවා තව මිනිස්සුගෙන්. ඉතින් මම හිතන්නේ ට්‍රැවල් කළා මාත් එක්ක ගොඩක් රටවල් වලට ට්‍රැවල් කළා. මට ඒ ඔපචුනිටි එක හම්බුණා. ඒකේ මගෙන් එයාට හම්බුණා. ඉතින් මං හිතන්නේ ඒ ඇති. එයාට මං හිතන්නේ මිනිස්සුන්ගෙන් ඒ ඉගෙන ගන්න දේ, එයා මිනිස්සුත් එක්ක කොහොමද මූව් වෙන්න ඕනේ කියන එක භාෂාවල් ඒ හැමදේම ඒ ඇති. මම හිතන්නේ මනුස්සකම තමයි වටින්නේ. So I know this personally because when we met in Milan, we had a quick trip to Lake Como, right? Yes. So I saw your connection, how like you were like always connected with the baby, like calling and checking on. So I witnessed that. So I do relate. And what's the message that you want to? What lokita me velay mokada denna ona panivide Ishadi vidiyata? මං හිතන්නේ ගැහැණියක් විදිහට අපිට ගොඩාක් දේවල් කරන්න පුළුවන්. මොකද මං හිතන්නේ ගැහැණියක් තරම් ශක්තිමත් කෙනෙක් මේ ලෝකේ නැහැ. ඉතින් මං හිතන්නේ අපි අපිට උදව් කරලා ගැහැණියෙක් තව ගැහැණියෙකුට උදව් කරන තරමට වෙන කාටවත් අපිට උදව් කරන්න බෑ. මම ඒක තමයි හැමතිස්සෙම කියන දේ. ඉතින් අපිට ගොඩාක් ඉදිරියට යන්න පුළුවන්. කියන්නේ මම මේ කම්පිටිෂන් එකට ඇද්දී අනිවාර්යෙන් චන්දිමාල්ස මට උදව් කළා. ඊට අමතරව රෝසියාකි මට ගොඩාක් උදව් කළා. ඒ ශක්තිය ගැහැණියකින් එන ඒක අපිට කතා කරලා ඒක නිම කරන්න බෑ. ඉතින් මම ඒ දේ පුළුවන් නම් සබීනට දෙනවා, පුළුවන් විදිහට සබීනට දෙනවා. ඉතින් මං හිතන්නේ අපි ඒ විදිහට ඉදිරියට යන්න පුළුවන් නම් මේ සමහර මත වෙනස් කරන්න පුළුවන්. මේ ලෝකේ තියෙන ලංකාවේ විතරක් නෙමෙයි මේක මේ ෆ්‍රාන්ස් වලත් තියෙනවා. ඒ හැමදේම අපිට වෙනස් කරන්න පුළුවන්. මේ අපි අපිට උදව් කරලා ඉදිරියට යනවා. ඉතින් මං කියන්නේ ඒක තමයි women supporting women is the best thing. Okay, and then the last question. Or මොකක්ද අද program එක ගැන හිතුනේ, and what's your one message for me? For you? Yeah. First මං අපි අහම්බෙන් හම්බුනේ අතටම ඉතලි ගිහිලා. ඒතර first වචනේම අපිට හොඳ connection එකක් ආවා. We enjoyed a lot. ඉතින් මං හිතනවා ගොඩාක් මහන්සි වෙලා වැඩ කරන කෙනෙක්. මං ආසයි එහෙමයිට. ඒ වගේම ඔයා කරන දේ 100% කරනවා. බය නැතුව ඉදිරියට යනවා. Because I know that it's not easy to go to a new country. මම හිඳලා මෙහෙදි අමාරුයි. ඉතින් මට I can imagine that from here to go to another country, Europe country එකට ගිහිල්ලා settle වෙලා වාගේ ආසදෙන් ජීවත් වෙන එක ලේසි නෑ කියලා. ඉතින් ඔයාට මං තව ඉදිරියට යන්න කියලා පතනවා. wish කරනවා. අනිත් එක අපි කොහොම හරි මේක කළා. Yes. We plan to do it. මෙයා මට කිව්වා and then you landed last minute, day before yesterday. Yes. කොහොම හරි ආවා. ඉතින් what did you feel about the program? Yeah. I really like it. I really like it. ඉතින් මෙතන අර මේ රිදිරාක් වගේ තමයි ඔක්කොම stars ලා ටික අද හම්බුණා one by one එක එක ආවා. I think it's a good thing also to meet like මොකද ගොඩක් field එකේ අයව අපිට හම්බෙන්නේ නැහැ. සමහර ඉතින් මෙතනදී ඔක්කොම crush වෙලා හම්බුණා. That's once in a blue. Yeah. Okay. I think no, I enjoyed it a lot. I think thank you so much. For this opportunity. Oh no, thank you so much for coming. I know it was a very hard time planning the podcast because you just landed 2 days before coming from Melbourne, right? Yes. So so thank you so much for coming and doing it. As I said, you are like breaking norms on social media, and you know you're building up a new identity for Sri Lankan beauty standards. So thank you. And so this was another interesting program for Chit Chat with Kushan and with Ishadi, a dear friend. So joining next week, and thank you so much. Till that, love yourself.